ඔයාලව පිළිගන්න තවත් අලුත් මලුත් වීඩියෝ එකකට අද අපි ගන්න දෙන ස්නේක් ගේම් එකක්. මේ ගේම් එක මම දැක්ක YouTube එකේ බලද්දී ෂෝට් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මට හිතුණා ගහලා බලන්න ඕනේ කියලා. මම මේකේ පොඩි එකක් සෙල්ලම් කරලා බලුවා කොහොමද කියලා. ඒකෙන් තමයි මට මේ චෙස්ට් එක ගන්න ලොක්කුනේ. රුපියල් 50ක් ඔයන් ලොක්කුනේ. හරි කවන්නේ අපි බලමු නයාගේ කලර්ස් එහෙම චේන්ජ් කරනවද? ගණන් යකෝ සර්පයෝ. ඒ මුණක් දාලා ගමු. අපිට මේ මුණ වලට ඔටෝ මල් ලොක් තියෙනවනේ. මේක උනේ. මෙතන නේද? මේක අනික පට්ට. කලර් එක අපිට වෙනස් කරන්න බැරිද දන්නේ නැහැ. පින් බෝල් බෑනේ. මේ දින්නේ. අපිට කලර්ස් ඕනි තරම් දැන් මේක. unlimited කලර්ස් දාන්න පුළුවන්. දාන්න ගන්න ඉතින් අම්මට දෙවි වෙන දලියක් කියනවා. මේකට black දාන්න තිබුණා පට්ට. white නායිද යෝ white වලට white දාවම මම ගානක් ගන්න. මේක සෙට් නෑ. blue ලස්සනයි. green නෙල්ලුව මටිය. 50ක් යනවා. හරි කන්න වැරද්දලා අපි එක ගත්තා. නයාට අප්ග්‍රේඩ්ස් ගන්න ඕනේ. අපි අප්ග්‍රේඩ් කරමු මේකයි. නයිස්. එහෙනම් අපි ගාමු එකක් වද්ද ගන්න. අපි කාලයක් දෙන සින් එකක් ගමු. අම්මට මේක අප්තු කරනවා. මට පොඩ්ඩක් ලැපේ සෙටප් එක වෙනස් කරන්න වෙනවා. මොකද්ද මට අර සුපර් ස්පීඩ් එක ගන්න මේ විහික් ගන්න ඕනේ. කොහෙද දාන්නේ කියන්නේ? කැම් එක දාන්න ඕනේ කොහෙද හරි. මට ස්පීඩ් ගන්න බෑ නැත්තම්. දැන් මම මාර අමාරු වෙන මම උඩ බලාගෙන ඉන්නේ ගැව්වේ. වැදුනේ හිටුව මට කනවට වගේ. බොයිස් කෝයික 3 ලක්ෂ ගන්න. පෙත්තදිලේ මරන අම්මෝ දැන් නම් හරි ස්පීඩ් එක තිබ්බනම් ඔක්කොම ටික කාලා දාන්න තිබ්බේ බෑනේ මගේ කැම් එක තියෙනවද නැද්ද අවුලන්නේ මට කැම් එක තිබ්බා කියලා කිසි බාධාවක් නැහැ නේ කැම් එක උඩට හික් කරන්නද උඩ කොහෙට හරි දාන්නත් තිබ්බා කොන් අතරට ඉතන දාන්නත් පුළුවන් බැරියටත් තියෙනවා මේ දාන්න නම් තිබ්බා නැත්තම් අයියෝ මේ පොක්තේ මුටද දාරල්ල මරු ඔව් 5 එකක් හරිද මම මැරුණොත් හරිය හරි ඉතින් මම ලොකු වුණා කියන්නේ තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ පට්ට මං කන කෑම දැන් 5 ගුණයකින් වැඩි වෙලා මට හම්බෙන්නේ අර මේක ගත්තින් දෙක තව ටිකලක් තියෙනවා මම හතර උඩින් අප්ග්‍රේඩ් කරන්නේ පොඩ ලැග් වෙනවා කියලා තියුත් තියෙනවා දැන් නම් වැඩි වගේ එක ගේම් එක ඉවර කරලා අයින් කරන්න වෙයි වගේ අපි මන්ට ගන්න පුළුවන් ගේම් ඉතින් මොකුත් නෑ මං ගාව අලමු අපි මොකක් හරි ගේම් එකක් හොයලා ඩබල් ස්පීඩ් එක නතුනේ මේ මුඩ දෙමු හොඳ වෙට්ටු පාර පට්ට අරුගේත් එකක් ඇදලා මගේත් එකක් ඇදලා මම තාම 16 වෙනියා ස්කෝල් එක මේ 50,000 ගණක් නේ මම අවුලකුත් නෑ බෑ ඉක්කනලුඩිය බේ මෙහි ඉන්න මැප් එකේ වෙන්න නෝ මෙතන ඉන්න එන සෙට් එක මම මැප් එකේ වෙන්නේ මුට දෙමු වැඩි මුට වෙඩි ගත්තොත් හරිය නයිස් කවුරුත් උඩ කෙලියා උගේ කෑම දෙක දෙන්න උඩ උගිරිය තමයි කන්න උගිරිය වැඩි අරන් වඩා ඔක්කොම දැන් මට වගේ සීන් නැති තියෙන්නේ අඩෝරු කවුරුත් ආවේ නැත්තම් හොඳයි මගේ අර මේ වීඩියෝ එකේ කාලා මම හරි කොන්ද එකේ කෙඩික් කාලා වගේ එකේ ඉන්නව හින්දානේ නෑ ටිකක් තියෙනවා ඒකේ පට මගේව කෑවා මගේ අරු කාන්දමක් දාගෙනනේ
ඌට දෙන්න බලන්න වැඩි කිංකේ ගන්නේ ඌට දෙන්න try කරමු වැඩි ස්පීඩ් එකෙන් ගියා ඌ කපටි ඌව කොහොම හරි හැබැයි නියමයි නයිස් ඌව ඩවුන් කරා ඒ කන්න කාම් උන්ට කන්න කට පොඩි කෑමටි කන්න නෑ එහෙම එකක් වෙන්න බෑ අර ඌ මරලා ටික වෙලාවකින් කන්න පටන් ගන්න හරිද වෙනිට ගියා කියනවා ඒකත් ඌට මූ ආය ඇවිල්ලා ගොඩ මූම දන්නේ නෑ මේ ඉතින් පෙන්නන්නේ නෑ උඩින් පෙන්නන්නේ නෑ මං 7 දෙන්නේ අපි මේක එකපාරක් එක වෙලා අපි එක වට කරගමු ටිකක් හොඳ තත්ත්වයේ වෙද ඉන්නේ නේද ලොකු කික් වට කරගත්තා හරි අපෝ ඒක නම් හිච්චි ඒක නම් මැරෙනවා ජෙට් එක කියන උන්ට නියම් පේන්නේ දුවලුම ගෑංග ලොකුයි මේකේ වගයිස් අපිට අපි පොඩිවට පෙන්නන්නේ ලොකු වෙද්දි තව ලොකු වෙන අපිට වෙලාවක් තියෙනවා කියන්නොත් ගන්න අය අවුලන්නේ අපි සල්ලි ටිකක් හම්බුනා ඕකේ අපි මේක සෙල්ලම් ගන්න නැතුව තව ඔප්ෂන් තිබ්බනේ අපිට උනතර මේ ගන්න මම try කරලා ගන්න බෑ අපිට තව ඔප්ෂන් ටිකක් තිබ්බ නේද අපි try කරමු unlimited එක වෙන දවසක අපි දැන් try කරමු දැන් අපි ගැහුවේ මේක දැන් ගමු මේක ටීම් එක ගමු අපි green කට්ටිය අපේ කට්ටියට හරහා අපිට යන්න පුළුවන් නේද දන්නේ රෙඩ් එක දෙමු වැඩි ටීම් රෙඩ් එකට දාතොට yellow තියනද ටීම්ස් 3ක් තියෙනවා නේද අපි ටීම් 3ටම දෙන්න ඕනේ වැඩි green එක හරහා green උඩ ගියයි මාරු ඒනම් පාට මම බයනේ green එක මුදින් සහෝදරයෝ ගියර උටත් අපේ හරහා ගියා අපිට තු හරහා ගියයි පට්ට මැද්දෙන් නෙට්ටුවක් දාලා නියමයි දෙන්නම ඉවරයි අපේ උන්ටි ඔක්කොම මෙතෙන් ඇවිල්ලා දැන් මන්ද කොයිද green හොඳම ඉන්නේ green ඕහෝ තාපොඩ්ඩි මට කෙලවෙනවා දැන් දෙන්නට වැඩේ දෙන්න shit අපරාධය කින්නත් තිබේ මරු පීන් වැඩි මවුලක් නැහැ මම 9 දිනක් කිල් අරන් දිනවනේ තා කිල්ලියක් ගමු කැම ටිකක් කාලා ශනික කිල්ලියක් ගන්න යන්න කිල් කොයිද උඩ සෙට් එක මුඩින් මෙතන අම්මේ කහපාටියු වෙහි වැහැලා දිනවා බැටි කහපාට ඔක්කොටම ඉන්න අට අපේ කිට්ට ගෙලුණා අපේ කිට්ටුණත් අමන්නේ ඉක්මන ලොකු වෙන්න ඕනේ අම්මෝ උඩ අම්මා පට්ට ඩිට්වත් දාගෙන ඕ shit තා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා එක්ක පොනවා වදින උන්ට රයිට් එකේ පොත් වෙලාව ඉන්න ඕනෙම නෑ නේද ඊ ග්‍රීන් එක පල්ලෙහාම ඉන්නේ අපි කන ගන්නට වගේ එකක්ද ඔව් මම දේ එතකොට මෙච්චර අල්ලන් ඉඳලා වගේ එකක් කරලා තියෙන්නේ දංගෝ බෙන්න කෑම සෙට් එකක් හරිද අපි ටිකක් අප් කරලා ගමු අපි ටික රෑන්ක් එක නියමයි ඉවරයි වැඩි මරු ඔව් ග්‍රීන් අපේ උන්ට රෙඩ් දින්න බං නෑ ඉවරනේ රෙඩ් එක පාලම ඉන්නේ රෙඩ් මුළු ටීම් එක විනාශ කරලා අපි yellow එකට දුන්නා හරි වැඩිද yellow එක ඉවරයි අපේ උණු කනවනේ මේ රෙඩ් එකට තමයි දැන් වැඩේ දෙන්නේ yellow එකට දීලා වැඩක් නැහැ yellow එක ඉවරයිනේ දැන් කොහොමද පොඩි මේකක් තියෙනවා yellow එකට දැන් yellow එක ඉස්සරහ රෙඩ් එකේ පරම්පරාවම නැති කරා ඉවරයි ආමත් කවුලක් නැහැ අප් කළා දුන්නේ හිම් අප් එකේ තියෙන මං විතර නෙමෙයි කාවලු කියලා දෙනවා මන් නෙවෙයි කෑයේ කාවලු අපරාධයක් ගන්න එක දුන්නේ යකෝ අනිත් පැත්ත හැරලා මේ පැත්ත වලද ටිකක් ස්ථානෙ ඉහළක ඉන්නේ දැන් කවුද අනිත් උන්ට රෑන්ක් එක දෙන්න බෑ අපි
අර බලහන්කෝ දෙන්න බෑ කියද්දිම ගිහින් වදිනවා. රෑන්ක් එක අල්ලන් ඉන්න ඕනේ. ඒ ග්‍රීන් දෙකද අයියෝ ෆස්ට් එක වෙන්න තිබ්බෑ. ඒක පට්ට ගියා එකක් ගන්න ඕනේ. ටී පට්ට. ප්ලේස්ලා ටිකුත් දෙනවනේ. රෙඩ් ප්ලේ කෙනෙක්. අපි රෙඩ් නේ. රෙඩ් එක තමයි මේ ෆයර් ෆස්ට් එකේ. රෙඩ් එක කණ්ඩ තමයි යෝනේ. කොන් වැඩ කරන්න හොඳ නෑ. හරිද? මුන් දෙන්නටම එකපාර වැඩේ දෙන්න බෑනේ. පට්ට මට කිල් එකක් දුනා. අරු යනමයි කිල් එක ගන්න. හරිද? කාපන්කෝ ඔබ. පට්ට. ඌ රෙඩ් එකේ කිට්ට දුනා. ඌගෙන් පොඩ්ඩක් ග්‍රීන් එකක් කරා. ග්‍රීන් එක ෆස්ට් එකට ගියා හින්දා. නෑ රෙඩ් එක සෝරි. ග්‍රීන් එක තමයි ෆස්ට් ඉන්නේ. ග්‍රීන් එක සෝරි. කලින් අර මං ග්‍රීන් එකකින් කන්ෆියුස් දන්නද? රෙඩ් එක තමයි පහලින් ඉන්නේ. පට්ට. තව යෙලෝ නැති වෙන්න ඕනි. යෙලෝ දැන් ෆස්ට් එකේ ඉන්නේ. යෙලෝ නැති වෙන තරමට රෙඩ් එකට ඉස්සරහට එන්න ලේසි. අන්න එහෙම යෙලෝත් නැති වෙලා යන්න ඕනේ. ඒක අපිට ලේසි ඉස්සරහට එන්න. මං ගහරා යන්න පුළුවන්. මම බයෙන් යන්නේ තුපු මතකද නැහැ. ගහරා යන්න පුළුවන් කියලා. ඔව්. ෂිට්. යෙලෝ එක ඉස්සරහනේ. යෙලෝ එකේ එතන ඉන්න බොසෙක් නේ. උට දුන්නා නම් හරින්නේ. යෙලෝ එකේ ප්‍රධාන පුරුක තමයි ඔය ඉන්නේ. නියමයි පුරුක ඉවරයි. දැන් ඉතින් යෙලෝ එක බංකොල. ඔක්කොම පුරුක් වගේ වෙලා ඒ පාර. නියමයි යෙලෝ එක ඉවරයි. යෙලෝ දැන් පල්ලෙහාටම යනවා. ග්‍රීන් එක නවනේ අප්පා මම මරපු ඔක්කොම ග්‍රීන් එක ආශික් ඉස්සරහට. යෙලෝ එක ග්‍රීන් දැන් රෙඩ් එක මැද්දේ. පට්ට අපේ කොල්ලෝ ටික පට්ට. මාට කන්න බැරි වුණා. නියමනේ දැන් ඉස්සරහම පින්නේ. පොඩ්ඩක් මින් හැරෙන හැටි වැඩ කැලියක් දාගත්තා හිල. එතනනේ අපි කට්ටි ඉන්න දැන්. වැඩි නැතත් අපි තමයි ඉතින් මොහොමත් එක වෙන්නේ ඉස්සරහට. දැන් ස්පීඩ් එක ගිහිල්ලා මම දෙන්නටම පොඩි දැලේ පාරක් දාගන්න. ග්‍රීන් ඉස්සරහට වෙනවා. පට්ට තැනකට ග්‍රීන් එක සෙට් උනේ ග්‍රීන් එකට. නියමයි ග්‍රීන් ඉවරයි. දැන් රෙඩ් තමයි ෆස්ට් එක වෙන්නේ. වෙලා පෙන්නන වෙලා ඉවර. රෙද්දක් බලනවනේ. කබන්. රෙඩ්. අපි තමයි ෆස්ට්. අර රෙඩ් එක තමයි ෆස්ට් එකේ ඉන්නේ. රෙඩ් එක මැරෙනවා ඉවරන්නේ නේ. පල්ලේ. රෙඩ් ඉන්නේ. මයියෝ මොකද? නේ උඩ පොඩි කිල්ලක් තියෙනවා කාම. නේ තා කිල්ල එක දුන්නු මට පල්ලේ. නේ තා ග්‍රීන් එක ඉවරයි. රෙඩ්. අපි තමයි ඉතින් දිනන්නේ. රතු වැඩෝ. ග්‍රීන් කහ ඕව අදාළ නෑ. රතු තමයි ඉතින් දිනන්නේ කොහොමද? ටොප් කිල්ල. දැන් ඉතින් කොහොමද අපි දිනන්නේ? ඉවරයි මල්ලි. ඔයාලා නම් ඉවරයි ඉතින් දැන්. ඔයාලා ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. ඔයාලා සීරෙම ඉවරයි. මට පස් ගුණයකින් ලැබෙන එක හම්බෙලා තියෙන ඉවරයි. ඔයාලා ඉවරයි ඉතින්. අපි එක ආයෙ කතා කරලා වැඩක් නැහැ. ෆස්ට් අපි ඔයාලට හැරෙන්නත් බෑ. මම එකද දෙකම ඒක බැරි නේ. අපිට වාසනා චක්‍රයක් අන්ලොක් වුණා. ඔක් ගන්න බෑනේ ඉතින් මුරුවට එන්න බා. අපි වාසනා චක්‍රය කරකලා බලමු. උනා හම්බෙන්නේ අපිට වාසනා චක්‍රයෙන්. ඔව් කරගෙන වාසනා චක්‍රය අපිට හම්බෙන කොයින්ස් 100ක්. ඊමේ වාසනා චක්‍රය සැරයක් කියන තා කරගන්න පුළුවන් බෑනේ. ඕකේ. වාසනා චක්‍රය ටිකෙන් ඉන්නේ අපිට නිදානෙත් දැන් ආයි ගන්න වෙනවා. වෙලාවකට නේ. අපිට මේක ගන්න බැරි. මේක ගත්තා. නයිස්. මේ තියෙන්නේ බඩු පට්ටනි. ඉතින් gift එක ගපායි. අයියෝ මේ අපිට පිස්සු නෑ මේ පොඩි ගේම් වල සල්ලි කියලා ගන්න. ඉතින් ඉතින් පට්ට හැබැයි. මේ ප්ලේ කරන්න ඉන්නවද? ඒ මොකක්ද? ප්ලේ කරලා බලන්න. අම්මේ ඒක ප්ලේ කරන්න ඕනේ මම. Queen වෙන්න බැරි. King වෙන්න බැරි.
පොඩි කැමරියක් හම්බුනා ඉන්න. හයිසි මාසු ගණන් උඩ. අර 78 දැන් 80. පස් ගුණකින් වැඩි වෙන. පට්ට දැන් හරි දැන් ප්‍රශ්න වලින් ටිකක් විතර විසඳෙනවා. හොල් රජාද දුරේ රජෙක්ද දුරේ පට්ට පස් ගුණකින් වැඩි වෙනකුත් හම්බුණා. king of the palace අයියෝ මට වැදෙන්න ගියේ ෂික් ඒක ආයෙ ගන්න ඕනේ. කේ ආයෙ කොහොම හරි ගහලා කොහොම හරි ෆික්සා දිනන්න ඕනේ. හරි මේ ස්නේකර් එක මරු මට නම් අවුලක් නැහැ. ඒක අරු කෑවේ. ඔව් ස්පීඩ් පට්ට ෂික් අපිට කාඩ් එකක් දීලා එන්න අම්මෝ මේ ෂේප් එකේ කන්න ඕනේ. අනේ වං ආශිබා එපා මට එපා ඉක්බං ආයෙ ගහනවා කොහොම හරි ගන්න ඕනේ මේක ගන්න ඕනේ බෑ රැන්ක් එක දාලා හිමින්සේ ගහගෙන යන්න මේ නියමයි කිල්ලුණවුව මම නෙවෙයි කිල් කරේ කිල්ලුණා නියමයි මටත් ඒක දුන්නා නියමයි බලා තමයි වැදුනා අඩෝ කැම වැඩි අටේම කෑම කොයින්ද කන්නේ කොයින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. කෑම හැමදේම හිතා ගන්න බෑ කොයින්ද කන්නේ කියලා. කොට කෑම දැන් දාන්න දිනවා. කොයින්ද කන්න පටන් ගන්න හිතා ගන්න බැරි තරම්. උඩට අම්මී කෑම උඩ. ඒත් 39 මෙච්චර කාලක් 39. අම්මී රැන්ක් එක තියෙන නමක් ගමක් නෑ. ෂිට් කාන්දම තියෙනවද? අනේ ෂිට් රිත්තත් බං ෂිට් වැඩි කරගමු කොහොමද 5% එකේ වෙලාවට අඩිය වැඩි කරගමු. තව 5% වෙලාව ඒක තමයි මේන් කාන්දමක් කියන මේන් කරගන්න ඕනේ. ඉතින් එහාට අප්ඩේට් කරන්න බෑ. පට්ට සුපිරි කැහිල්ලක් තමයි. කැහිල්ලක් නෙවෙයි ගැහිල්ල. කැහිල්ලක් කියලා කියුණා. මැරියා පට්ට ඌ ලෝඩ් එක නම් කන්න බෑනේ. ඕ චිට් කැම් පස් ගුණකින් වැඩි වෙන කම්මනා කින් වෙන්න තියෙන chance එකේ වැඩි වෙන 140කින් විතර. කොහෙද 5% එක හම්බෙන්නේ මේ විතර උඩනේ මම කිල්ලි උනේ. ඒව නම් වැඩි දීලා ඇති. පොඩි ස්පෝන් දෙක මම දැක්කා මේ ඇමරිකා කාරෙක් කෙනා. ඌ දෙන්න දීගෙන වැඩි. 4ට 40යි. එකෙන් මරනකොට එක 10ක් සෙට් වෙනවා. මෙතන යට පොඩි කිල් දින්නේ කියලා නේ. එකෙන් මැරුණා 5යි. නෑ අර කොයින් එකට 10 ගන්නේ. මම කිව්වා ගියා මම බොඩි එකේ කොහෙද තියෙන්නේ ඉතින්. අයියෝ 5% එක මගේ අරින්නේ. 5% එක කොහොමද මෙතන. නිම කිලක් තියෙනවා. අම්මෝ පාරය කොහොම හරි මාව මරා ගන්න හදන්නේ. නියමයි පාරය කොහොමද වැඩි. නැටෙilla වැඩි කොහොම. ඒකයි ඉතින් මහ ලොකුට හම්බුනේ නැහැ. හිම්බිච්චාවේ. කිලක් ගිහිල්ලා අම්මෝ මෙතන කිලක් ගියා. මට 5% තියෙන එකේ කන්න පුළුවන් දර. දැන් හිමීට නිකන් කන්නම්වත් කමන්නේ.
අපිටත් දෙනවා 25 වෙනිය. තව ගන්න ඕනේ 25ට වඩා යන්න ඕනේ. 2යි 3යි නියමයි. ඌ කට අරගෙන ආවේ අඩෝ පව් බා. ඌ හිතන්නේ ඌ සුපිරි වැඩකට තමයි යන්නේ. සුපිරි කෑම උඩක් තමයි කියලා. අඩෝ මං කැමටි වට කරත්තනේ. පට්ට. හිපාටුවේ කණ්ඩාව හරිද? කාගෙන යන්නම් කියලා ඉන්නේ නැත්තේ. අම්බෝ. ඕන්නේ. ඇරිස් ගන්න නිකන් බොරු. ඔක්කොම දැන් කතර පෙන්නා මෙපේ මෙතෙන් දෙනවා ඉතින් ඉඳගෙන ආවේ. පල්ලෙත් ඩෙඩ්ඩලා. ඔවත් කියනවා හරි. ඕන් එන අම්මේ මේ කින්ලා වෙනවා ඉන්නේ මේ මූ වට කරගමු මරු ඕන හිතලා මරු ඉතින් 19 මේ බං ඒ 3 4 නම් වෙන්න නැති මේක පට්ට මේක ටික ගන්න ඕනේ එහෙම උඩේ 13 මල්ල නියම තව හිකියර ඇයි බං ඒ ඔක්කොම ලෝඩ් වෙනකන් කණ්ඩ දෙන්නේ නැද්ද බං අයියෝ ලෝරහක් නේ බං අයියෝ ෂික් බං කීයක් එකද හන්සි ගණක් කරන්නේ මේකින් ස්නේක්ලා හම්බෙනවා අපි ගහන්න නම් දැන් පුළුවන් 500 ගන්න ටික හලෝ රතරලුනේ මොකක් හරි පොඩි ඩිස්ටිනියක් උනා මම එහෙම කිව්වේ නෑ හිතාගන්න එහෙම කිව්වේ නෑ එහෙම මුකුත් උන්නේ නෑ තරුවක් වාව් තරු සීනිකුත් තියෙනවා මේකේ අපිට හම්බෙනවා මේකේ අපි ඒක කම්ප්ලීට් කරන තරමට අපිට රිවෝඩ්ස් හම්බෙනවා මට ඒකත් රිවෝඩ්ස් තියෙනවා ඊකට රිවෝඩ්ස් තියෙනවා තවත් තියෙනවා පට්ටවන් සල්ලි තියෙනවා දැන් ඉතින් ඇයි වදන ගප්පේ කරන්නේ කරවල ඉන්නේ ඩොට් එක පෙන්නන්න තුපාටින් කෝකාසියක් තියෙනවා මේක ටික වෙලාව ඉන්නේ තියෙන්නේ ඕකේ ගානහන් නෙක්ස්ට් ලෙවල් යනවා නේද මේකෙන් මේකට මේක දාන්න ඕනේ පොඩි වෙලාවයි තියෙන්නේ නේ මේක තව වීඩියෝ එකක් දාන්න ඕනේ මට දැන් මේක රෑ ගහන්නේ වෙලාව පේන්නේ තෝල්ට 8:32 නේ බා එනේ හැරලා හිටි තව මොකලා මේ හැරලා බුදුම තවත් වීඩියෝ එකක් හදන්න මේකේ මට තවත් වාසි දිනක් මොකලා ඉඳලා ඇත්තට යට වලියක් ගන්න පොඩක් කාලේ මින් මුවා මැරෙනවා ඉක්මනට දැන් හවුස් වීඩියෝ හරියට ගන්න නම් බැක් කරලා මොකද මේ බැහැ 123 එහෙම ශ්‍රී ලංකානන් ටිකට් නේ අර ප්ලේව ගන්න ඕනේ ෆුට්බෝල් ප්ලේව බා ඌ ලේසින් හම්බෙන්නේ නැති මං හිතන්නේ පනාවට වගේ එක තියෙන්නේ වැඩි කාලයක් තියෙන්නේ නැති ෂේප් එක වහතන හරි උඩ බන්දකේ කියනවා වගේ මෙතන එකක් ඉන්නවනේ හෝලි මැරෙන්න බා හෝලි බ්‍රෝ හෝලි සීරියස් ඉතන මොකක්ද ඒ උනේ ඒක පිස්සුවක් බං මේ අංගතර කන්නොත් ඉතින් ගන්න නිකන් අර මගේ පවරින් ගන්න නැදුවේ පරාදින් නැස්ති ගන්නේ පොඩ්ඩක් ගියානේ මෙතනදී කිකියර මේ අම්මට මුන්ට පුතුම අමාරුවන් ඉන්නේ වලින් යන්න උයලා යන්නේ
ෆ්ලේම් කරන්න තින් වීඩියෝ බලන්න එපා බා. එපා බා මට ගෙදර යන්න ඕනේ. හරි හරි. ඒටියක් ගන්න පුළුවන් නම් ගන්න ඕන. තවත් ඕනේද බං? මේක කම්ප්ලීට් කරන්න එච්චර ඕනේ නෑ. දා කොච්චර? එහෙනම් පැය 3යි නේ බං තියෙන්නේ. කියන්නේ මම පැය 3යි නේ දෙන්නේ. හික්ක. පැය 3ක් තිබිලා බෑ. ඒක මම ගහන්න තාස ඒක පට්ට එහෙම නෙවෙයි යන්නේ. අයි මේක තමයි මම කරලා අපිට ටීම් එකක් ගමු. ටීම් එකක් ගමු අපි ආයෙත් රෙඩ් නේ. මේ පාරත් රෙඩ් තමයි ෆ්‍රස්ට්. මම ඉන්නවනේ රෙඩ් තමයි ෆ්‍රස්ට්. දැන් මේ රෙඩ් තමයි කාගෙන ඉන්නේ. අයියෝ දැන් යෙලෝ ෆ්‍රස්ට් වෙනවා. ඉවරයි යෙලෝ ෆ්‍රස්ට්. නේ තාම පොඩි ගැප් එකක් අපේ අතට තියෙන්නේ. අපේ දැන් ගැප් එක ටිකක් ලොක් කරගත්තා. යෙලෝ එක අර පස් ගුඩේ වැඩි වෙන එක කියන්නේ. මං එක්ක කන්නේ අපි කියවනේ අපිට වාසි. ඔකේ අම්මඩ අරයෝ. ඕහෝ නයිස්. කැම පට්ට තව ඕනේ තව කැම තමයි ඕනේ. රෙඩ් එක ඉන්නේ වාසි. අපි ටීම් කොහොම මම විතර නෙවෙයි කන්නේ අපි තමයි පල්ලෙහාම ඉන්නේ. හිතාගන්න බෑ. යෙලෝ කාරෙක් ඉවරයි තව. යෙලෝ එකේ හත්පුදු පරම්පරාවම බහි වගේ පල්ලෙහාට. මෙහෙම ගියොත් නයි යෙලෝ ඉවරයි වගේ. යෙලෝ නම් ඉවර වෙයි වගේ. ඒ රෙඩ් උනුත් එතන ඉන්නානේ. එතන රෙඩ් උන් ටිකුත් ඉන්නවා. මේ මෙතන උඩනේ කිල්ලි ගියේ. පට්ට යන්නේ. Noob. Yes, he's super noob. අපේ මං හින ගහගත්තනේ ඉතින් අපේ එහෙම වෙන්න එපා. කෑවේ හොඳට නැත්නම් අපි රෑන්ක් එක උගන්නේ. ඔන්න අධික තණ්හාව එපා කියලා. ඌයි කන්න මං ඉතින් කාගෙන් ගියා අධික තණ්හාව රිමාක් කරේන. පට්ටබම් පර්ෆෙක්ට් එක කාන්නම දාගත්තා නම් එකෙකුටවත් කැලලක්වත් නොදී වැඩේ දුන්නේ ඊමට. පට්ට වාසියක් එක. උඩ කීල්ස් ටිකක් යනවා පොලිමට. උඩකට පැනගත්තා නම් කීල්ස් නෙමෙයි මොනවා ආවත් වැඩන්නේ මුළු ඔක්කොම මම මුදුර ගන්නවා. කොමඩි ගැද්දේ ඔක්කොම අට උතිවර උගේවත් ඉතින් මට තමයි රෙඩ් තමයි ෆස්ට්. ආයි කතා කරන්න දෙන්නේ. රෙඩ් තමයි ෆස්ට් මට. මන්දි මම යන්නේ පව් කියලා. කාලේ ඉන්න මොකක්ද තියෙන්නේ. ඒ රෙඩ්ඩම් බහින්නේ බල්ලට උන් පොඩි ඩැමේජ් එකක් ගියා කියලා අපිට. දැනෙන්නේ නැහැ දැන් රෙඩ් උන්ට. චර හොඳයි මම මැරුත් මගේ ගානම ඉන්න තව ඉතින් මම මැරුණ එකේ ලොකුගේ අධික තණ්හාව ඒක න අමු තණ්හාව ඒක කෙලුණි. අයි ස්පීඩ් එකත් යන්න යතින්න ඕකේ අම්මු මේ වෙලාවකට මේකක් කියන ටච් වෙන්නේ ඉතින් යටට හොඳ කිල්ස් පොලි මම කැම ටිකක් තිබ්බනම් වට ස්පීඩ් හැරෙන්නේ නැත්තම් ඉවරයි බා. මං යටම බා මට ෆ්‍රෙෂ් නම් වෙන්න තිබ්බා කොහෙද ඇද්දරානි. එහෙනම් අතරාලෝනේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝම මේක බැලුවා නම් එන්ජොයි කරා කියලා හිතනවා නෙමෙයි නැත්තම් ගිහ ලයික් එකක් දාන්නේ. ලයික් දෙයක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. පළවෙනි කමෙන්ට් එකක් දාලා යන්න මතක කරන්න බෑ. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ good